සුබ දවසක් වේවා ක්‍රීඩාලෝලි හැමෝටම IL T20 තරඟාවලියේ ඊයේ පැවැත්වුණේ ඩුබායි කැපිටල් සහ ගල්ෆ් ජෙනට්ස් කණ්ඩායම් අතර තරඟය. ඉතින් එම තරඟයෙන් ගල්ෆ් ජෙනට්ස් කණ්ඩායමට ජය හිමි වුණා. ඉතින් කෙසේ වෙතත් ඩුබායි කැපිටල් කණ්ඩායමේ නායකත්වයේ දැරුවේ ශ්‍රී ලංකාවේ දසුන් ශානක. ඉතින් ඒ වගේම ගල්ෆ් ජෙනට්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සහ නුවන් තුෂාර ක්‍රීඩා කළා. ඉතින් කෙසේ වෙතත් ගල්ෆ් ජෙනට්ස් කණ්ඩායම නියෝජනය කරමින් පැතුම් නිස්සංක කලින් තරඟයේදී දක්ෂතා දැක්වීමට සමත් වුණේ ලකුණු 81ක් ලබා ගනිමින් ඉතින් ඊයේ දිනේදී ඩුබායි කැපිටල් කණ්ඩායමට එරෙහිව පැතුම් නිසංක පන්දු 31කින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වුණා. අතරේ පාර 6කින් සහ 6 පාර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. ඉතින් කෙසේ වෙතත් පැතුම් නිසංක ගැන ඊයේ දිනේදී බොහෝ විචාරකයන් විවිධ අදහස් පළ කළා. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන පැතුම් නිසංක ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් කෙසේ වෙතත් මොයින් අලි වගේම දසුන් ශානකත් පැතුම් නිසංක ගැන ඉහළින් කතා කරා ඊයේ දිනේදී ඔහුගේ ඉනිම ගැන. පැතුම් නිසංක ඊයේ වාර්තා කළ ඔහුගේ ඉනිම ගැන දසුන් ශානක දැක්වුවේ මෙවන් අදහසක්. පැතුම් හොඳින් දක්ෂතා අතර මේ මොහොතේ ඉන්නවා. ඔහු ඕනෑම පන්දුවකට ඕනෑම වෙලාවක 6 පහරක් එල්ල කරන්න පුළුවන් හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක්. ඔහු මෙම තරඟාවලියේ බොහෝ කණ්ඩායම් වලට අභියෝගයක් වේවි ඉස්සරහට. පැතුම් මේ වෙනමට ලෝකේ හොඳම ක්‍රීඩකින් අතර උඩින්ම ඉන්න කෙනෙක්. ඔහු ගොඩක් මහන්සි වුණා පසුගිය අවුරුදු කිහිපයේ. ඇත්තටම ඔහු ඉතාමත් හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ නිසා මම ඔහු ගැන ඇත්තටම සතුටු වෙනවා යයි දසුන් ශානක අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ගල්ෆ් ජෙනට්ස් කණ්ඩායමේ නායක මොයින් අලි ප්‍රකාශ කරේ අපි ක්‍රීඩා කළ ආකාරය අනුව අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඇත්තටම අපි හොඳින් පන්දු යැව්වා. අපි ලකුණු ලබාගත් ආකාරය ගැන මම සතුටු වෙනවා. පැතුම් නිශ්ශංක ගැන කතා කරොත් ඇත්තටම විශ්වසනීය ක්‍රීඩකයෙක්. ඔහු ඇත්තටම ඩයිනමයිට් කෙනෙක්. ඔහු මම විශ්වාස කරනවා ලෝකේ හොඳම ක්‍රීඩකයින්ගෙන් කෙනෙක් කියලා. ඔහුට පන්දු යවන්න හරිම අමාරුයි. ඔහු හොඳ පහරවල් එල්ල කරනවා. ඔහු ඉතාමත් විශ්වාසවන්ත ක්‍රීඩකයෙක්. ඔහු විශ්වාසවන්තව ඔහුගේ කාර්යය කරනවා. ඒ වගේම ඔහු නිශ්ශබ්දයි. ඔහු අද අපේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට විශේෂ කාර්යයක් කරා යනුවෙන් මොයින් අලි අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඉතින් තරඟයෙන් අනතුරුව මැද්දෙවෙදීන් අහනවා පැතුම් නිස්සංකගෙන් මෙහෙම ප්‍රශ්නයක්. පැතුම් ඔබ ප්‍රියතම ක්‍රීඩාංගණය තමයි මේ ඉන්දියාවට එරෙහිව ශතකයක් මේ ක්‍රීඩාංගණයේදී ඔබ ලබා ගත්තා යනුවෙන් පැතුම් නිස්සංක පවසන්නේ ඔව් මගේ ප්‍රියතම ක්‍රීඩාංගණය තමයි මේ. මොකද ගොඩක් වෙලාවට මම මේ ක්‍රීඩාංගණයේදී ලකුණු ලබාගෙන තිබෙනවා. ඒක තමයි හේතුව. මම හැම වෙලේම උත්සාහ කරන්නේ මගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න. මම හැම තරඟයකදීම මම ගැන විශ්වාසය තබා ගන්නවා. ඉදිරියේදීත් මගේ දක්ෂතා උපරිමයෙන්ම මෙම තරඟාවලියට දෙන්න බලාපොරොත්තු වෙනවා යනුවෙන් පැතුම් නිස්සංක අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ඉතින් කෙසේ වෙතත් මෙම තරඟාවලියේ වැඩිම ලකුණුලාභියා වන්නේත් පැතුම් නිස්සංකයි. ඉතින් ඊයේ දිනේදී තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ පැතුම් නිස්සංක. ඉතින් IL T20 තරඟාවලියේ තවත් තරඟ දෙකක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 3:30ට සාජා වොරියර්ස් කණ්ඩායම සහ MI එමරේට්ස් කණ්ඩායම අතර තරඟය. ඉතින් ඒ වගේම රාත්‍රී 8ට පැවැත්වෙනවා ඩුබායි කැපිටල් කණ්ඩායම සහ අබුඩාබි නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් දෙක අතර තරඟය. ඉතින් මෙම තරඟය ඇතුළු මෙම තරඟාවලියේ සියලුම තරඟවල තොරතුරු අපි ඔයාලට අරගෙන එන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න.